සීමාකාරී එන්ඩෝනියුක්ලියස්. සීමා එන්සයිම් කියලා කියන්නේ හැමෝම දන්නවා. මොලිකියුලර් බයොලොජි ගැන දන්න හැමෝම. ඒතර අපේ පාඩමේ සීමාකාරී එන්ඩෝනියුක්ලියස් එහෙම නැත්නම් අපි සීමා එන්සයිම් කියලා කියනවා මේකට. එහෙම නැතිනම් restriction endonuclease කියලා තමයි නම තියෙන්නේ. මේ DNA තාක්ෂණයේදී භාවිතා කරන එන්සයිම් එකක්. DNA අණුව නිශ්චිත ස්ථානයකින් වෙන් කරන්න, කපන්න කියලා කියනවා. දැන් ඔය කපනවා කියවට මේ කතුරකින් කපනවා වගේ සිද්ධියක් නෙමෙයි. DNA අණුවේ නිශ්චිත භස්ම අණුපිළිවෙලක් ගාවින් හරි. එයාව වෙන් කරන්න අපි තුමු ජානයක් තියෙනවා කියලා හිතමු මෙන්න මේ වගේ තැනක නිශ්චිත භස්ම අණුපිළිවෙලක්. මේ ජානය ගාවින් මේ ඔය වගේ සීමාවල් දෙකකින් මෙයාව කපලා වෙන් කරන්න තමයි මේ කෙනාව පාවිච්චි කරන්නේ. හරි. එතකොට සීමාකාරී එන්ඩෝනියුක්ලියස් කියලා මේකට කියනවා. එතකොට මෙතන තියෙන විශේෂත්වය තමයි ගොඩක් අය දන්නේ නැති දෙයක් මම මේ කියන්න හදන්නේ. ගොඩක් අය කියලා කියන්නේ ළමයි කියන මම කියන්නේ ඒ ලෙවල් කරන ළමයි. එතකොට එන්ඩෝනියුක්ලියස් කියලා කියන්නේ මේ DNA අණුවේ ඇතුලෙන් DNA අණුවේ ඇතුලේ තැනකින් ෆොස්ෆොඩයිඑස්ටර් බන්ධනය වෙන් කරනවා. එතකොට තමයි රැහැන වෙන් වෙන්නේ. එක්සෝනියුක්ලියස් කියලා තියෙනවා එන්සයිම් වර්ගයක්. හරි එයා කරන්නේ මේ කෙලවර ඉඳන් නියුක්ලියෝටයිඩ් වෙන් කරන් යන එක. එතකොට මේ විතර විශේෂ දේ තමයි මේ මිල අධික එන්සයිම් ගන්න. මේ වගේ මිල ලක්ෂ ගණනක් කරන රුපියල් වලින් කිව්වොත් එහෙම පොඩි මයික්‍රෝලීටර් ප්‍රමාණයක් මිල අධික එන්සයිම් හරි. DNA තාක්ෂණ සම්බන්ධ පරීක්ෂණ ඉස්කෝලේ ලැබ් එකේ කරන්න බැරි වෙන්න හේතුව කැම්පස් එකේ තනියෙන් කෙනෙක්ට කරන්න දෙන්න බැරි වෙන්න හේතුව මිල අධික දේවල් මේ එන්සයිම්. එතකොට මේ එන්සයිම් එක හොයාගෙන තියෙන විද්‍යාඥයින් මහ විශේෂ ක්‍රමයකින් මේ තමයි සමහර බැක්ටීරියා ගාව තියෙනවා ඔය E. coli වගේ බැක්ටීරියා, Escherichia coli වගේ බැක්ටීරියා වල තියෙනවා ඒ බැක්ටීරියාවේ ආරක්ෂාවට එන්සයිම් වගේක්. හරිද? ඒ කියන්නේ බැක්ටීරියාව සඳහා නැත්නම් බැක්ටීරියාවට ඇටැක් කරන නැත්නම් බැක්ටීරියාවට හානි කරන බැක්ටීරියා භක්ෂක කියලා જાතියක් ගැන අපි කතා කරනවා. බැක්ටීරියෝපේජස් කියලා කියනවා. ඒ බැක්ටීරියා භක්ෂක කියන ඒවා හරි. ඒ කියන්නේ වෛරස් જાතියක්. ඔන්න ඔය බැක්ටීරියා භක්ෂක මේ බැක්ටීරියා සෛල විනාශ කරනවා. ඒ බැක්ටීරියා සෛල විනාශ කරලා බැක්ටීරියා සෛල ඇතුලේ වෛරස් ගුණණය වෙනවා. මේ බැක්ටීරියෝපේජස් කියනවා. බැක්ටීරියා භක්ෂක. එතකොට එයාලගේ DNA භක්ෂක DNA මේ බැක්ටීරියා ඇතුළට විදලා එයාව ඇතුළු කරනවා. ඉන්සර්ට් කියන එක. එතකොට බැක්ටීරියාවට ඉන්ජෙක්ෂන් එකක් ගන්නවා වැඩක් හරියට. එතකොට බැක්ටීරියා සෛලය ඇතුළට මේ වෛරස් වල DNA භක්ෂක DNA ආවට පස්සේ බැක්ටීරියා ක්‍රියා ඔක්කොම යාට ඕන විදිහට වෙනස් කරගන්නවා. අන්තිමට බැක්ටීරියාව ඇතුලේ වෛරස් ගොඩක් ගුණණය වෙලා බැක්ටීරියාව පුපුරනවා. ජාරණය කියලා වචනයක් අපි ගන්නවා. හරි. බැක්ටීරියාව ජාරණය වෙනවා කියන එක. ලයිටික් කියන ලයිටික් නැත්තම් මේ පුපුරනවා කියන එක අර. පෙන වගේ පෙන සබන් බෝල පුපුරන්නේ ඒ වගේ පුපුරනවා. බැක්ටීරියා සෛලෙ පුපුරලා යනවා කියන එක. එතකොට ඒකෙන් බැක්ටීරියා විනාශ වෙනවා. එතකොට බැක්ටීරියාව ඇතුලේ වෛරස් අංශු ගොඩක් හැදෙනවා. එතකොට මේ බැක්ටීරියාව ඇතුලේ වෛරස් අංශු ගොඩක් හැදෙන එක හැදෙනවා කියලා කියන්නේ බැක්ටීරියා විනාශ වෙනවා කියන. ඒතකොට බැක්ටීරියාව හදන්නේ බේරෙන්න. එයා බේරෙන්න. ඒතකොට එයා ගාව තියෙන එන්සයිම් જાතියක්. ඒවා තමයි ලෝකෙ මුලින්ම හොයාගත්ත මේ සීමා එන්සයිම්. නැත්නම් restriction endonuclease කියලා මුලින්ම හොයාගත්ත එහෙම එන්සයිම් එකක්. මේ E. coli කියන බැක්ටීරියාව මේ භක්ෂක වලින් නැත්නම් මේ වෛරස් වලින් බේරෙන්න එයාගේ DNA එක ඇතුළට දාපු ගමන් ඔය DNA එක කෑලි කෑලි වලට කපලා දාන්න පුළුවන් එන්සයිම් જાතියක් තියෙනවා. ඒක විද්‍යාඥයන් හොයාගත්ත සිද්ධියක් විශේෂ දෙයක්. හරි. එතකොට ඒකෙන් තමයි මුලින්ම දැනගන්න DNA රැහැනේ තැන් වලින් වෙන් කරන්න පුළුවන් මෙහෙම එන්සයිම් එකක් ඉන්නවා කියන එක. ඒතකොට ලෝකෙ මුලින්ම හොයාගත්ත එන්සයිම් එක EcoR1 කියලා තමයි නම් කරලා තියෙන්නේ. හරි. EcoR1. හරි. ඒකේ තේරුම තමයි මේ Escherichia coli restriction 1 කියන එක. හරි. ඔය තමයි පළවෙනි එන්සයිම්. දැන් මේ වෙද්දි එන්සයිම් විශාල ප්‍රමාණයක් තියෙනවා. අපේ පාඩමෙත් ඒ වගේ නම් කීපයක් දාලා තියෙනවා. එතකොට මේ තමයි ලෝකෙ මුල්ම සීමාකාරී එන්ඩෝනියුක්ලියස් නැත්නම් අපි කියනවා සීමා එන්සයිම් ආකාරය තමයි මේ තියෙන්නේ. EcoR1 කියනවා Escherichia coli restriction 1 කියන කෙනා. එතකොට එයාගේ කතාව මොකද්ද? බැක්ටීරියාවක් ඇතුලේ, ඒ කියන්නේ E. coli කියන බැක්ටීරියා ඇතුලේ තියෙනවා මේ එන්සයිම් જાතිය. මොකටද? වෛරසයෙන් ඇතුළු කරපු DNA වලින් බේරෙන්න. මේ DNA එක තිබ්බොත් සෛලය ඇතුලේ බැක්ටීරියාව විනාශ වෙන එක තමයි සිද්ධ වෙන්නේ. මොකද එයාගේ කන්ට්‍රෝල් එක ඔක්කොම මේ වෛරස් DNA එක ගන්නවා. ඒ හින්දා ඒ DNA එක ඇතුළට ආපු ගමන් DNA එක කෑලි කෑලි වලට තැන් වලින් අර ෆොස්ෆොඩයිඑස්ටර් බන්ධන වෙන් කරලා දාලා DNA එක විනාශ කරලා දානවා. ඒක තමයි මේ විද්‍යාඥයන් හොයාගත්තේ ජාන තාක්ෂණයේදී. නැත්නම් ඔය අපි කතා කරන ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණයේදී ජානයක් කපලා වෙන් කරන්න සහ ප්ලාස්මිඩයක් කපලා විවෘත කරන්න නිශ්චිත තැනකින් වෙන් කරන්න පාවිච්චි කරේ ඔන්න ඔය එන්සයිම්. එතකොට නිශ්චිත භස්ම අණුපිළිවෙලක් ගාවින් තමයි මෙයා මේ රැහැන වෙන් කරන්නේ. ඒවා තමයි මේ එන්ඩෝනියුක්ලියස් කියලා කියන්නේ. නැත්නම් සීමා එන්සයිම් කියලා කියන්නේ.
ඒතකොට E. coli වලින් හොයාගත්ත එක තමයි ලෝකේ පළවෙනිම කෙනා එක E. coli 1 කියලා කියන්නේ.